ඔයාලා දැකලා තියෙනවද වෙළඳ පොලේ තියෙන එක එක මිනි කැමරාස්? ඒ අතරින් අද කතා කරන්නේ L9 කැමරාව ගැන. අපි මේක මුලින්ම අන්බොක්ස් කරන බලමු. හොඳ නිමාවෙන් සහිත බොක්ස් එකක් අපිට දකින්න තියෙනවා. මේකේ ෆීචර්ස් ඒ වගේම තියෙන එක එක දේවල් බොක්ස් එක වටේ සඳහන් කරලා තියෙනවා අපිට දකින්න පුළුවන්. අපි මේක අන්බොක්ස් කරලා බලමු දැන්. උඩින්ම තියෙනවා අපිට මැනුවල් එකක්. මේක යූස් කරන විදිය සේරම මේකේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා USB C port data cable එකක් තියෙනවා. ඊට පස්සේ අපිට කැමරා මෙන්න මේ විදිහට දකින්න පුළුවන්. අපිට මුලින්ම බටන් තියෙනවා පවර් බටන් එක, බැක් බටන් එක, ඩිස්ප්ලේ එකක් හම් වෙනවා පොඩි. ඒ වගේම අප් එකයි, ඕකේ එකයි, ඩවුන් එකයි, C port මේකයි අපිට හම් වෙනවා මේ අර ට්‍රයිපොඩ් වලට ගහන්න පුළුවන් නට් එක වගේ තියෙන තැන හම් වෙනවා. ඊට පස්සේ ක්ලිප් එකක් හම් වෙනවා. මේක ඇඳුමක උනත් රඳවගෙන යන්න පුළුවන් අපිට. අපි දැන් මේක ඔන් කරගෙන බලමු. බැලුම් බැලමට සාමාන්‍ය ක්වොලිටියක් සහිත කැමරාවක්. පැත්තකින් අපිට SD කාඩ් එකක් මේකට ඉන්පුට් කරන්න පුළුවන්. ඒ වගේම මේක කැමරාව අංශක 180ක් දක්වා රොටේට් කරන්න පුළුවන් පහසුකමක් තියෙනවා. බැක් බටන් එක ටැප් කරගෙන හිටියාම අපිට මේකේ මෙනු එකට යන්න පුළුවන්. ඒකේ එක එක ෆීචර්ස් තියෙනවා ක්වොලිටි අඩු වැඩි කරගන්න, වොලියුම් එක දාන්න, වහන්න, මයික් එක මියුට් කරන්න වගේ ඒ වගේ එක එක පහසුකම් මේකේ තියෙනවා. ඒ වගේම අප් එකයි ඩවුන් එකයි අපිට zoom in සහ zoom out කරගන්න පුළුවන්. මේක අපිට night vision එකට LED light වගේක් තියෙනවා සුදු පාට. ඒක වොලියුම් අප් එක ඔබාගෙන හිටියාම ඒ ලයිට් ටික ඔන් වෙනවා. ආයෙත් ඔබාගෙන හිටියාම මේ ටික ඔෆ් වෙනවා. ඒ වගේම අපි බැක් එක එකපාර ගපුවාම අපිට වොයිස් රෙකෝඩින් එකක් හම් වෙනවා. ඒ වගේම ප්ලේ කරන්න පුළුවන් ඒ රෙකෝඩ් වෙච්ච වීඩියෝ ටික බලන්න පුළුවන්. ආයෙ පාරක් උපුවාම අපිට කැමරා මූඩ් එකට එනවා. මේකේ අපි වීඩියෝ රෙකෝඩින් ටිකක් වීඩියෝ එකේ අන්තිමට දාන්නම්.